Welcome to my YouTube channel. අද වීඩියෝ එක wedding planners ගැන. ළඟදී wedding එක ගන්න ඉන්න හැම නැත්නම් wedding එක දැනටමත් plan කරන අපේ යාළුවෝ වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අපේ wedding planners දෙක තුනක්ම තියෙන නිසා ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා මොන wedding plan එකද අපි select කරගන්න ඕන කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි මේ wedding planners වල include වෙන හැම දෙයක් ගැනම ඔයාලට කියලා දෙනවා. මේ මුලින්ම තියෙන්නේ අපේ 200 pages color printed pages තියෙන wedding plan එක. ඉතින් කලින් තියපු book එකට වඩා අපි මේක පොඩි වෙනසක් කරලා තියෙනවා. මේකේ inner pages වල pictures අපි add කරලා තිබ්බා. ඒවා අපි අයින් කරලා ඒ pages වලත් extra details ලියන්න පුළුවන් විදිහට අපි මේ book එක වෙනස් කරලා තියෙන්නේ. ඉතින් මේ book එකේ මුලින්ම තියෙනවා ඔයාලගේ budget එක, ඒ වගේම ඔයාලා wedding එකේ කී දෙනෙකුට invite කරනවද කියන එක note down කරගන්න page එකක්. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් wedding එක ගන්නවා කියලා decide කරාට පස්සේ කරන්න ඕන පළවෙනි දේ තමයි අපේ location එක select කරන එක. සාමාන්‍යයෙන් මාස 6කට අවුරුද්දකට වගේ කලින් අපි location එක reserve කරනවා. මොකද එහෙම නැත්නම් අපිට ඕන date එකට අපිට ඕන hotel එක ගන්න බැරි වෙන නිසා. ඉතින් මේකේදී ඔයාලා කරන first payment එක, second payment එක, ඒ වගේම ඔයාලගේ food test date එක, ඒ දේවල් අපි note down කරගන්න මේක pages set කරලා තියෙනවා. ඒ වගේම hotel එකෙන් provide කරන facilities වෙන වෙනම note down කරගන්නත් මේකේ අපි page එකක් දාලා තියෙනවා. ඒ වගේම ඔයාලා හෝම් කමින් එකක් ගන්නව නම් හෝම් කමින් එකේ හොටෙල් එකට අදාළ ඩීටේල්ස් උත් ඇඩ් කරගන්න අපි මේකට pages දාලා දෙනවා. ඊට පස්සේ ඔයාලා ප්‍රී ෂූට් එකක් කරනවා නම් ඒ ප්‍රී ෂූට් එකට අදාළ ඩීටේල්ස් මෙන්න මේ pages වල මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන wedding dresses. ඉතින් මේ dresses ගත්තාම ඔයා wedding day එකේ dresses එකක්ද නැත්නම් dresses දෙකක් අඳිනවද ඒ හැම දෙයක්ම මේක ඔයාලා note down කරගන්න පුළුවන්. bride ගේ groom ගේ විතරක් නෙමෙයි bridesmaid ලගේ best man ලගේ details උත් ඔයාලට මේකේ මාක් කරගන්න අපි pages දාලා තියෙනවා. ඊට පස්සේ ඔයා මුලින්ම ඔයාගේ wedding dress එකට yes කියපු දවස ඒත් එකම home coming dresses, pre-shoot dresses ඒ හැම දෙයක්ම ඔයාට මේකේ note down කරගන්න එහෙම නැත්නම් pictures set කරගන්න පුළුවන් වෙන විදිහට තමයි අපි මේ book එක හදලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔයාලට මේ book එක අන්තිම වෙද්දී තේරෙයි මේ book එක ඔයාලගේ wedding planning එකට හොඳ guide එකක් කියලා. මොකද ඔයාලට mainly ඕන වෙන හැම දෙයක්ම අපි මේකට include කරලා තියෙන්නේ. ස්ට්‍රෙස් එකක් නැතුව මේ book එක fill කරගෙන ගියාම ඔයාගේ wedding day එකෙන් 90%ක්ම cover වෙන විදිහට. ඊට පස්සේ තියෙන salon details මේකෙදිත් අපි bride ගේ salon එකටයි groom ගේ salon එකටයි වෙන වෙනම pages set කරලා තියෙනවා. ඔයාලා කරන payments ඒ වගේම salon එකෙන් ඔයාලට දෙන facilities ඒ හැම දෙයක්ම ඔයාලට මේකේ note down කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ තියෙනවා photographer ගේ details ලියන page එකක්. ඉතින් අපි කොච්චර ලස්සනට wedding එක කරත් වැඩක් නෑ photography අවුල් වුණොත්. මොකද ඇත්තටම wedding එකක් ඉවරනාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මේ අපි ගන්න photos videos විතරයි. ඉතින් මේකෙදිත් අපි ඔයාලට photographer ගේ details ලියන වෙනම pages ඒ වගේම ඔයාලා ගන්න wedding package එක, home coming package එක, ඒ වගේම ඔයාලා ගන්න pre-shoot package එකේ details වෙන වෙනම ලියන්න අපි මේකට pages දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලා ඇයි මේ හැම දෙයක්ම මේ වගේ පොතක note down කරගන්න ඕන? මොකද අපි මේ හැම දෙයක්ම decide කරන්නේ එහෙම නැත්නම් මේ හැම දෙයක්ම select කරන්නේ අපේ wedding එක තියෙන දවසට මාස 6කට අවුරුද්දකට වගේ කාලයකට කලින් එන්න පුළුවන්. එතකොට අපි මේව note down කරගත්තේ නැත්නම් wedding එක දවස වෙද්දී photographer අපිට කිව්වේ මොනවද, අපි photographer ට කිව්වේ මොනවද, ඒ වගේම අපි කරපු payments මොනවද, මේ කිසි දෙයක් අපිට මතක නැහැ. ඒ දවස්වලට තියෙන stress එකත් එක්ක ඒ වගේම මේ දවස්වලට තියෙන වැඩත් එක්ක කොහොමද මේ දේවල් මතක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ plan එකේ හැම දෙයක්ම අපි note down කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මේ දකින්න ඔයාලගේ wedding card ඒ වගේම cake boxes ඔයාලා හදන්න දෙන තන details ලියාගන්න අපි දාපු pages. ඊට පස්සේ තියෙන cakes. ඉතින් ඔයාගේ wedding day එකේ වගේම home coming day එකේ cake structures වලට වෙන වෙනම අපි මේකේ pages දාලා තියෙනවා. ඉතින් මේ pages අපි සාමාන්‍යයෙන් හදලා තියෙන්නේ cake structures ගත්තාම අපි සමහර වෙලාවට designs දෙක තුනකට කැමති වෙන්න පුළුවන්. ඉතින් මේ designs දෙක තුනම අපි මුලින්ම wedding එක plan කරද්දී මේක pictures විදිහට paste කරගන්නවා. ඊට පස්සේ අපි එකෙන් එකක් select කරගෙන design එක finalize වුණාට පස්සේ ඒකට අදාළ details මේකට add කරගන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ ඔයාලා wedding එකේදී දෙන cup cakes ද jar cakes ද එහෙම නැත්නම් wedding cakes ද කියලා decide කරලා ඔයාලට ඒකේ details උත් මේකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඔයාලා කරන decorations වලට අදාළව තියෙන details mark කරගන්න තියෙන pages. ඊට පස්සේ තියෙන ඕන වැදගත්ම section එක menu selection. මොකද අපි food test එකට යන්නේ සාමාන්‍යයෙන් අපේ wedding එක තියෙන මාස 6කට විතර කලින් එහෙම නැත්නම් මාස 3කට විතර කලින්. ඉතින් මේ දවසට අපි ගිහිල්ලා අපි food select කරාට අපිට මේ දේවල් wedding එක දවස් වෙද්දී අපි මොනවද select කරේ කියලා සමහරලාට අමතක වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවල් වලට ඔයාලා wedding එකට ගියාට පස්සේ ඔයාලා select කරපු නැති කැමත් එතන තිබ්බොත් ඔයාලට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවානේ. ඉතින් ඒක නිසා තමයි හැමදේම මේ වගේ අපි note down කරගන්න ඕන.
ඊට පස්සේ ඔයාලගේ ජුවලරි, ඊට පස්සේ ඔයාලගේ එන්ටර්ටේන්මන්ට්ස් කියලා ගත්තාම ඔයාලගේ බෑන්ඩ් එක, එහෙම නැත්නම් DJ, වගේම ඔයාලා මොනවා හරි ඩාන්සින් අයිටම්ස් ඒ වගේ දේවල් කරනවා නම් ඒ දේවලුත් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ වෙඩින් එකට ඉන්වයිට් කරන ගෙස්ට් ලිස්ට් එක ඔයාලට මේකේ මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන පෝරුව or church ceremony. ඉතින් ඇත්තටම පෝරුවේදී එහෙම නැත්නම් church ceremony එකේදී අපිට එක එක දේවල් ගොඩක් ඕන වෙනවා. ඒ අවස්ථාවට උදාහරණයක් විදියට පෝරුවට නම් පිරිත් නූල්, පිරිත් පැන් මේ හැම දෙයක්ම අපිට ඕන වෙනවා අපේ පෝරුවේ චාරිත්‍ර වලට. ඉතින් ඒ දේවල් ලියන තමයි මේ pages දාලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ බජට් ප්ලෑන් එක. ඉතින් මෙතන ඔයාලට වෙනම බජට් ප්ලෑන් එකක් හදාගන්න උනත් අපි pages දාලා තියෙනවා. ඊට පස්සේ තියෙන වෙඩින් චෙක්ලිස්ට් එක. මේකෙදි ඔයාලා දැනටමත් ඔල්රෙඩි කරලා තියෙන අයිටම්ස් වලට ටික් එක දාගෙන යන්න පුළුවන්. ඒ වගේම කරන්න තියෙන අයිටම්ස් වලට නෝට් ඩවුන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන වෙඩින් ඩේ ටයිම්ලයින් එක. ඉතින් ඇත්තටම ඔයාලට වෙඩින් ඩේ එකේ ටයිම් ටේබල් එකක් එහෙම නැත්නම් ටයිම්ලයින් එකක් තියෙන්න ඕන. ඔයාගේ නැකත් බලලා ඒ ටයිම්ස් අනුව ඔයා එක එක දේවල් ටික වෙන් කරගන්න ඕන ඔයාගේ වෙඩින් එක හරියටම කරගන්න නම්. ඊට පස්සේ අපි මේකේ හෝම් කමින් ටයිම්ලයින් එක ලියන්න pages දාලා තියෙනවා. ඒ වගේම වෙඩින් ඩේ එකට, හෝම් කමින් ඩේ එකට, හනිමුන් එකට, ඒ වගේම අන්තිමට gifts and other details ලියන්නත් මේකේ pages දාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඔයාලට තේරෙනවා ඇති මේ book එක ඔයාලා මුලින්දලා follow up කරගෙන ගියොත් ඔයාලගේ වෙඩින් එකේ 90%ක්ම වගේ මේකෙන් cover වෙනවා. ඉතින් ඇත්තටම හැමදේම අන්තිමට කරන්නේ නැතුව මුලින්දලා ඔයාලා හරි plan එකකට ඔයාලගේ වෙඩින් එක plan කරගෙන ගියොත් ඔයාලට කිසිම කලබලයක් නැතුව වෙඩින් එකේ හැමදේම ලස්සනටම කරගන්න පුළුවන්. මේ තියෙන අපේ second book එක. ඒ කියන්නේ black and white pages දාලා අපි හදපු book එක. ඉතින් අපේ 200 pages book එකේ මේ book එකේ වෙනස්කම කිව්වොත් ඒකේ අපි colourful pages දාලා තමයි ඒක හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ pages 130ක් තියෙනවා. මේක අපි black and white pages දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් සමහර අය අහනවා මේ books දෙකේ pages ගාන වෙනස්. මේකේ මොනවා හරි details අඩුයිද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක බැලුවහම තේරෙයි මේකේ details වල කිසිම අඩුවක් නැහැ. අර විදියටම තමයි අපි මේක හදලා තියෙන්නේ. හැබැයි සමහර sections වලට මේක අපි include කරලා තියෙන pages ගාන අඩුයි. ඒ කියන්නේ සමහර sections වල details තියෙන මේකට වඩා වැඩි pages ගානක් අපි අනිත් book එකට add කරලා තියෙනවා. හැබැයි budget එකට එහෙම නැත්නම් ගාන අඩුවෙන් book එකක් හොයන ඔයාලට මේ book එක හොඳටම ඇති. මොකද මේකෙත් හැම දෙයක්ම include වෙන නිසා. ඊට පස්සේ තියෙන අපේ engagement plan එක. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් ඉල්ලුවා weddings වලට විතරක් නෙමෙයි engagements වලටත් plan එකක් හදන්න කියලා. ඉතින් ඇත්තටම engagement එකකට wedding එකකට තරම් දේවල් ඕනේ නැහැ. හැබැයි engagement එකකට ඕන වෙන හැම දෙයක්ම දාලා අපි මෙන්න මේ book එක හැදුවා. එතකොට engagements ගන්න ඉන්න කට්ටියට, ඒ කියන්නේ wedding ගන්න නැතුව engagement එකක් ගන්න ඉන්නව නම්, එහෙම නැත්නම් wedding එකක් පස්සේ ගන්න බලාගෙන engagement එකක් ගන්න ඉන්නව නම්, ඔයාලට ඔයාලගේ engagement එකට අදාළ හැම දෙයක්ම මේකේ note down කරගන්න පුළුවන්. ඉතින් මේකෙත් hotel selection, ඒ වගේම groom ගේ dress එක, ඒ වගේම bride ගේ dress එක, groom ගේ salon එක, bride ගේ salon එක, cakes, photography, jewelry, ඒ වගේම entertainments, ඒ වගේම budget sheet එක, ඒත් එක menu selection, engagement day එකේ timeline එක, මේ හැම දෙයක්ම අපි මේ book එකට include කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ book එක follow up කරගෙන ගියොත් ඔයාගේ engagement එක 100% සාර්ථකව හොඳටම කරගන්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම wedding එකක් ගන්න, එහෙම නැත්නම් engagement එකක් ගන්න ලක්ෂ ගාණක් වේදම් කරනවනේ. හැබැයි මේ පොත් තුනම රුපියල් 3000ට අඩුයි. පොත් දෙකක් රුපියල් 2000ටත් අඩුයි. ඉතින් ලක්ෂ ගාණක් ඔයාලගේ වෙඩින් එකට වේදම් කරන වෙලේ මේ වගේ බුක් එකක් අරගෙන ඔයාගේ වෙඩින් එකේ තියෙන හැම දෙයක්ම හරියට ප්ලෑන් කරගත්තොත් ඔයාට ඔයාගේ අර ලක්ෂ ගාණක් වේදම් කරන වෙඩින් එක සාර්ථකව ලස්සනට ඔයා හිතාගෙන ඉන්න විදියට ඉවර කරන්න පුළුවන්. ඒ වගේම ලස්සනට පික්චර්ස් අලවලා මේ බුක් එක අපිට හදාගෙන යන්න පුළුවන් නිසා අපිට මේක මෙමරි එකක් විදියට යූස් කරන්න පුළුවන්. අපි කවදා හරි කොහොමද අපි අපේ වෙඩින් එක ප්ලෑන් කරේ කියලා කවුරු හරි අහුවොත් අපිට මේ බුක් එක පෙන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔයා වෙඩින් එක ගත්තට පස්සේ ඔයාගේ වෙඩින් එක ගත්තේ නැති යාළුවෝ ඉන්නව නම් අනිවාර්යෙන්ම අවුරුද්දක් දෙකක් යද්දී ඔයාගෙන් අහනවා මෙන්න මේකට ඔයාට කීයක් ගියාද? ඔයා කොහොමද මේව කරේ? ඔයා කොහොමද මෙන්න මේ දේවල් සිලෙක්ට් කරේ? ඒ වගේ ප්‍රශ්න. ඉතින් ඇත්තටම වෙඩින් එක ඉවර කරාට පස්සේ අපිට මේ දේවල් මතක හිටින්නේ නැහැ. වෙඩින් එක දවස් වලට නම් ඔයාට මේ හැම දෙයක්ම කටපාඩම්. ඒ කියන්නේ ඔයා කරන පේමන්ට් එකක් වුණත් ඔයාට හොඳට මතක හිටිනවා. මොකද වෙඩින් එක දවස් වලට ඔයා ඒකත් එක්කම ඉන්න නිසා. හැබැයි වෙඩින් එකක් ඉවර කරාට පස්සේ ඔයාට කිසි දෙයක් මතක හිටින්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක උනත් ඔයාට මේ වගේ පොතක් යූස් කරලා තිබ්බොත් ඔයාට ඔයාගේ යාළුවන්ට උනත් ඔයාගේ ඩීටේල්ස් කියන්න පුළුවන්. ඒත් එක්කම ජීවිතේ හැමදාටම ඔයාට මේක මතකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
අමතක වුණානේ අපි වෙඩින් ප්ලෑන් එකත් එක්ක ඔයාලට එවනවා. ඔයා වෙඩින් එක කරනවා කියලා ඩිසයිඩ් කරපු දවසේ ඉඳලා ඔයා වෙඩින් එක ඉවර වෙන දවසේ වෙනකන් කරන්න ඕන හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරපු මෙන්න මේ වගේ ලිස්ට් එකක්. ඉතින් ඒ ලිස්ට් එක බලුවම ඔයා වෙඩින් එක ප්ලෑන් කරන්න ඕනේ මොනවද කියලා ඔයාට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම කවර් ඩිසයින්ස් 12ක් දෙනවා කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙනම් අය අලුත් වීඩියෝ එකකින් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.